self confidence එහෙමත් නැත්නම් ආත්ම විශ්වාසය කියන්නේ සහ කොහොමද අපි මේක දියුණු කරගන්නේ ඇයි ඒක අපි සමහර දවසට අපිට ඒක අපි ගැන විශ්වාසය ඇති වෙන්නේ නැත්තේ ස්පෙෂලිම අපි වයසින් වැඩි වෙද්දී අපිට අපි ගැන ගොඩාක් ඩවුට් කරනවා ඇයි අපි එහෙම කරන්නේ Hello guys, welcome back to my channel. ඔයාලා මේ channel එකට අලුත් නම් මම Shiny. Finally in business student කෙනෙක් Germany ඉන්න. ඉතින් මම මේ channel එක dedicate කරලා තියෙන්නේ specially for girls. ඔයාලට on topic self improvement, marketing, self confidence මේ හැම topic එක ගැනම මම කතා කරනවා. So ඒ වගේ topic ගැන interest නම් මම subscribe කරන්න. අපි මේ ගමන එකට යමු. So ඔයාලට පේනවා අද මම sofa එක ළඟ නෙමෙයි මම වීඩියෝ එක ගත්තේ. අද මම work කරන තැන වීඩියෝ එක ගන්න හිතුවා. අද ඉර හොඳට පායලා තියෙනවා. So yeah ඉතින් අපි අද පටන් ගමු වීඩියෝ එක. අද මම කතා කරන්නේ self confidence ගැන. ඇත්තටම මට මේ topic එක කරන්න කිව්වේ girl කෙනෙක්. මේක ඔයා බලනවා නම් මේක ඔයාට තමයි මම especially dedicate කරන්නේ. මම දකින අනුව ආත්ම විශ්වාසය කියන්නේ එහෙමත් නැත්නම් self confidence කියන්නේ mistakes නොකරන එක නෙමෙයි. perfect වෙන එක නෙමෙයි. ඒ දෙකම නැතුව තමන් ඇති කියලා තේරුම් අරගෙන තමන්ට පුළුවන් දේවල් උපරිම ගිහිල්ලා සහ තමන්ට බැරි දේවල් කොටසක් තියෙනවානේ. ඒක ඔයාට ඕන විදිහට improve කරගෙන මම ගැන විශ්වාසය ඇති කරගන්න එක තමයි මං හිතන්නේ self confidence කියන්නේ. ඒකින් කියන්නේ ඔයා perfect වෙන්න ඕනේ කියලා. ඔයාට ඔයා perfect නම් ඒ හොඳටම ඇති. ඒ කියන්නේ ඔයා හිතන දැන් ඔයා උයනවා. එතකොට ඔයා මොකක් හරි මේක burn වෙනවා. නමුත් ඒක ගැන ඔයා hina වෙලා okay දැන් අපි මොකද කරන්න කියලා ඒකට උත්තරයක් හොයන එක තමයි මම හිතන්නේ ඇත්තටම confidence කියන්නේ. ඒක නරක විදිහට තියෙනවා. ඔයා confident නම් ඔයා mistakes කරන්න බෑ. ඔයා perfect වෙන්න ඕන කියලා. ඇත්තටම නැහැ. ඒක ඇත්තටම අනිත් පැත්ත මම දකින්නේ. perfect කියලා දෙයක් නෑ මේ ලෝකේ. ඒක හරිම illusion දෙයක්. හැබැයි තමන් ගැන විශ්වාසය තියෙනවා තමන්ට දෙයක් කරන්න පුළුවන් කියන එක තමයි මම ඇත්තටම believe කරන්නේ no matter ඔයා මොන mistake එක කරත්. මේක පොඩි කාලේ මම හිතන්නේ මම වාසනාවන්ත වුණා මගේ දෙමාපියන් මට ලැබෙන්න. ඒ කියන්නේ මගේ දෙමාපියන් හැමදාම අපිට හැම වෙලේම අපේ comfort zone එකක් තියෙනවා. ඒකෙන් එළියේ දේවල් කරන්න අපිව motivate කරා. ඒ කියන්නේ ඕනම දෙයක් sports හරි මොනවා හරිම දෙයක් තමයි අපි mistake එකක් කරත් හරි ඒක okay කියලා පස්සේ අර අපි ගැන අපිට trust එක ඇති කරන එක ගොඩක් එයාලා focus කර අපිට අපිව okay කියන එක අපිව enough කියන එක ඔළුවට දැම්ම මම දන්නා ඒක එයාලා හිතලා නෙමෙයි කරේ නමුත් ඒක වාසනාවකට වුණා so තව එකක් තමයි දැන් හිතන්න දැන් මම ජර්මනි ආපු එක ගැන උනේ මම තනියම ආවේ ඒ කියන්නේ මගේ යාළුවෝ මට උදව් කරා මගේ එක එක ડોකියුමන්ට් වැඩවලට ඉවරනේ නමුත් මගේ දෙමාපියට මම කිව්වා මට ජර්මනි යන්න ඕනේ මට මෙහෙ නෙමෙයි ඩිග්‍රී එක කරන්න ඕනේ ජර්මනි එයාලා okay කියලා අර මම කැමති දේවල් තියෙනවනේ ඒකට සපෝට් කරා සහ මාව විශ්වාස කරා මොනවද කරන්නේ ඒ කිසි දෙයක් නැතුව එයාලා හොයලා බැලුවා මොනවද ඉන්ෆර්මේෂන් ඕකේ එහෙනම් කියලා අර මාව ට්‍රස්ට් කරා ඒ වගේ ලොකු ඩිසිෂන් එකේදී වුණත් මම කියන්නේ ඒ වගේ දේවල් ගොඩාක් උදව් වුණා මට මේ දැන් මම කියන්නේ මම කොන්ෆිඩන්ට් පර්සන් කෙනෙක් කියලා 100% මට දැන් මේ පොඩ්ඩක් හරි ඇතිනේ කොන්ෆිඩන්ට් කියන දෙයක් එන්නේ ඒක හදාගන්න මං හිතන්නේ මගේ පොඩි කාලේ ගොඩාක් උදව් වුණා ඒ මගේ දෙමාපියන් දුන්න බෑග්ග්‍රවුන්ඩ් එක සහ කවදාවත් මම ගැන මම නෙගටිව් කතා කරත් ඒක හැම වෙලෙම නෑ කියලා එයාලා පොසිටිව් දේවල් ඔලුවට දැම්මා මං හිතන්නේ මේක තමයි බේසික් ෆන්ඩමෙන්ටල් දේ මට සිද්ධ වුණ සහ මම ගොඩාක්ම වැලියු කරන දේ හැම වෙලෙම අපි වැරද්ද කරත් එයාලා අර සේෆ්ටි net එක වගේ ඉන්නවා මම සමහරවිට අඬනවා මට බෑ ජර්මනි ඉන්න කියලා අර එතකොට එයාලා කියනවා හරි ඔයාට ඉන්න බෑ නම් එන්න අර මං කියතන අර මම වාසනාවන්ත වුණා ඒ වගේ සේෆ්ටි net එකක් තියෙනවා එතකොට අපි කොච්චර උඩට ගියත් අපි කොච්චර මොන දේවල් කරත් අපි දන්නවා අන්තිමේට වැරදුනත් අපිව අල්ලගන්න සහ අපිව අපිට සපෝට් කරන්න සිස්ටම් එකක් තියෙනවා කියන එක you know so මම හිතන්නේ මේක තමයි මට ලැබිච්ච ලොකුම gift එක ඒ තමන්ගේ කොන්ෆිඩන්ස් හදාගන්න මේ ඇකඩමික් පැත්ත විතරක් නෙමෙයි hobbies sports යාළුවෝ තියාගන්න එක මේ හැම දෙයක්ම වැදගත් මේ self confidence කියන මේක එක දෙයක ප්‍රතිඵලයක් නෙමෙයි මම කියලා තියෙනවා මම ජර්මනිය ඇවිල්ලා තමයි ඇත්ත ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක හොයාගත්තේ අම්මලා දුන්න මෙන්ටැලිටි එකක් තියෙනවානේ අන්න ඒක මත තමයි දැන් මේ හැමදේම ඩෙවලොප් වෙන්නේ නේ එතකොට දැන් වැඩ ලෝකෙට එද්දි මට ගොඩක් අය කියලා තියෙනවා මම self confident තියෙන මිනිසෙක් විදිහට යාලා මට කොම්ප්ලිමන්ට් දීලා තියෙනවා මට ඒක තේරුනේ නෑ මොකක්ද ඒකේ ඇත්තම තේරුම කියලා ඒ කියන්නේ මොකද මම සමහර දේවල් මම කරා නමුත් ඒක මම මගේ මයින්ඩ් එකෙන් අනුව nothing. නමුත් එයාලට අනුව ඒක ලොකු දෙයක්. මං කියන්නේ කොහොමද ඒකට කියන්නේ? ඒ කියන්නේ සමහර පොඩි දේවල් උනත් ඒවා මම කරන විදිහට එයාලා ඒක ඇප්‍රීෂিয়েට් කරා. ගොඩක් අය ස්ට්‍රගල් කරන දෙයක් තමයි මේ ආත්ම විශ්වාසය කියන එක. මම ස්ට්‍රගල් කරනවා සමහර තැන්වලදී සමහර දේවල් වලට. නමුත් මම සමහර තැන්වලදී කරන්න නැති තැන් තියෙනවා.
එතකොට ඒ කියන්නේ ඒකේ කොන්ෆිඩන්ස් හැදිලා තියෙන්නේ නේ. සමහර තැන් මට කොන්ෆිඩන්ට් නැහැ. ඒකෙදි මොකක්ද ඊට පස්සේ මම පස්සේ තේරුම් ගත්තා කොහොමද මේ ආත්ම විශ්වාසය මේ අපිට හදාගන්නේ මේ අපිට ෆෝකස් කරලා තිබෙන පැති ගැන කියලා. ඇත්තටම හේතු ගත්තොත් අපි මේ ස්පෙෂලි මේ සෝෂල් මීඩියත් එක්ක හැමදේමත් එක්ක අපි දකිනවලු ගොඩක් මිනිසුන් at least they are pretending එයාලා 100% confident කියලා. නමුත් ඒක ඇතුලෙන් අහලා බැලුවොත් ඇත්තටම එයාලා සමහරට confident නැති වෙන්නත් පුළුවන්. you know ඉතින් අපිට මේ පළවෙනි හේතුව තමයි අපි මේ මිනිසුත් එක්ක අපිව කම්පෙයාර් කරන එක. මම බලන්නේ මම තමයි මගේ කම්පිටිටර් මම දකින විදිහට. අනිත් මිනිහෙක් එක්ක අපිව කම්පෙයාර් කරන්නේ මොකද එයාලගේ ජීවිතේ මගේ ජීවිතේ වෙනස්. you know මම දුවන්නේ මගේ ටයිම්ලයින් එකේ. වෙන මිනිහෙක් දුවන්නේ එයාගේ ටයිම්ලයින් එකේ. එතකොට මට අයිතියක් නැහැ අර අනිත් කෙනෙක්ගේ ටයිම්ලයින් එකේ එයා දුවන රේස් එකත් එක්ක කම්පෙයාර් කරන්න. මොකද හිතන්නේ ඒක මට කරන හරි අසාධාරණ දෙයක්. ඒත් මට තේරුණා මමත් බය වෙනවා මිස්ටේක්ස් කරන්න. මම ඉස්සර බය නැහැ. මම ඉස්සර කරන්නේ කකුල තියලා තමයි බලන්නේ ඊළඟ ස්ටෙප් එක මොකද කරන්නේ කියලා. you know නමුත් මට තේරුණා මම වයසෙන් වැඩි වෙද්දී even knowledge එක වැඩි වෙද්දී දේවල් කරන්න බය වෙනවා. ඒකත් normal. ඒක තමයි අපි නතර කරන්න ඕනේ අපේ මේ නෙගටිව් සෙල්ෆ් ටෝක් එක අපිට අපි ගැන කතා කරන විදිහ. දැන් හිතනවා ගෙදර තනියම ඉද්දි ඔයා ගැන මොනවද කියන්නේ? අන්න ඒ දේවල් මාර මැටර්ස්. ඔයා වැඩ ලෝකෙත් එක්ක යද්දි මොකද මිනිසුන්ව සෙන්ස් වෙනවා මේ ඇත්තටම කොන්ෆිඩන්ට් කෙනෙක්ද නැත්නම් මෙයා ෆේක් කොන්ෆිඩන්ට් පර්සන් කෙනෙක්ද කියලා. ඒක හින්දා මේක හදාගන්න මම හිතන්නේ කරන්න හොඳම නැති දෙයක් තමයි ඍණාත්මක අපි ගැන කතා කරන එක. ඊළඟ එක තමයි දැන් සමහර දේවල් අපිට කොන්ෆිඩන්ට් නැහැ නේ. මටත් නෑ සමහර පැතිවල. ඒ එකම හේතුව සමහරට අපිට ඒක එක්ස්පීරියන්ස් නැති එක. ඒ කියන්නේ දැන් හිතන්න මමයි මගේ හස්බන්ඩ් පටන් ගත්තා ටෙනිස් ඉගෙන ගන්න මේ ළඟදී. නමුත් බෑ අපි දෙන්නට ඒක හරියට කරන්න. නමුත් ඒක එකම හේතුව අපි දෙන්නට එක්ස්පීරියන්ස් නැහැ. අපි ඒකත් එක්ක වැඩි වෙලාවක් අපි ගත කරේ නැහැ. you know ඒ හැමදේම මම හිතන්නේ තව අපි මේ මොකක් හරි දැන් හිතන්න ස්කිල් එකක් හරි මොකක් හරි ස්පෝර්ට් එකක් හරි මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන එකක් හරි මොකක්ම හරි ගැන ඔයාට ඇත්තටම සමහරට ඇත්තේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් නැති ප්‍රශ්නේ නෙමෙයි. ඔයාට එක්ස්පීරියන්ස් නැති ප්‍රශ්නේ වෙන්නේ නැති. ඉතින් මේ එක්ස්පීරියන්ස් ගන්න තමයි ඇත්තටම මම හිතන්නේ තව සෙල්ෆ් කොන්ෆිඩන්ස් කියන එක වැඩි වෙන්නේ. ඒක තමයි අපිට දැන් හිතන්න මොකක් හරි කරන්න යනවා ඊට පස්සේ past bad experience තියෙනවා නම් ඔයාට මොකක් හරි දෙයක් ගැන මොකක් හරි දෙයක් කරන්න ඒ කියන්නේ මොකක් හරි ගොඩාක් පාරක් ෆේල් වෙලා තියෙනවා නම් එක්සෑම් එකක් හරි ඔයාට අමාරු වෙනවා ඔයාට මොකක් හරි මේ පැත්තකේ කොන්ෆිඩන්ට් වෙන්න මොකද ඔයාට ඔයාගේ past experience හරිම bad ඒවා. එතකොට ඔයාට මතක් වෙන්නේ අර මම කොච්චර ප්‍රමාණයක් ෆේල් වුණාද මම කොච්චර ප්‍රමාණයක් වැරදි කරාද අන්න ඒ දේ විතරයි එතකොට මතක් වෙන්නේ. එතකොට ඒකත් බලපානවා අපේ කොන්ෆිඩන්ට් එකට. මේ මං කිව්ව එක රීසන් එකක් හරි හිතිලා තියෙනවා නම් ඒ කියන්නේ මොකක් හරි දෙයක් ගැන ඒක it's totally fine මොකද ඒක normal. okay මේ self negative talk මොහරි mistakes කරන්න බය එක මේ අපිට තියෙන past experience ඉඳ අපිට බය එක ඒකින්ද අපිට confident වෙන්න බැරි එක මේවා හැමදේම super normal. okay දැන් ඔයා දන්නවා මේවා තමයි අපේ negative වෙන්න පුළුවන් දේවල්. හැබැයි මේකේ positive part එක මොකද්ද? ඒක අපිට හදන්න පුළුවන්. මේ අපිට ආත්ම විශ්වාසය ඒක කියන්නේ හරියට මසල් එකක් වගේ. අපි මිනිස්සුන් ජිම් යන්නේ. එතකොට ගිහලා යාලා මසල්ස් හදන්න. ඒ වගේ තමයි මේකත් මේ self confidence කියන එකත් මම දකින්නේ මසල් එකක් වගේ. ඒක improve කරන්න පුළුවන් skill එකක් ඇත්තටම. කොහොමද හැසිරෙන්නේ කොහොමද තැනකට ගිහලා කතා කරන්නේ. දෙම skills අපිට මේවා ඔක්කොම ඩිවලොප් කරගන්න පුළුවන්. දැන් හිතන්න මම ඔයාලට කිව්වා මගේ පොඩි කාලේ මට ගොඩක් සපෝට් එක හම්බුණා මගේ කොන්ෆිඩන්ට් හදාගන්න කියලා මගේ දෙමාපියන්ගේ. නමුත් මම දන්නවා සමහර අයට ඒක ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි මොකක්ද දන්නවද great news එක? ඔයාට දැන් පුළුවන් හදාගන්න පටන් ගන්න. තව කොන්ෆිඩන්ට් වෙන්නේ කොහොමද අපි මොනවද ගන්න ඕනේ actions එකකට කියලා. so පළවෙනි එක තමයි මම දකින්නේ get out of your comfort zone. මම දන්නේ අපි හැමෝම ඉන්න අපේ එක zone එක ඒකෙන් එළියට යන්න හරි බයයි අපි නේ. මම දන්නවා ඒක හරි easy කියන්න. නමුත් ඇත්තටම අපිට ඒක පුරුදු වෙන්න මේ කම්ෆර්ට් zone එකෙන් එළියට යන්න පුරුදු වෙන්න කරන්න තියෙන එකම දේ මොකද්ද? එළියට යන එක. එක දේවල් try කරන එක. ඒකට anxious වෙන්න පුළුවන් ඒක කරන්න. නමුත් කරන්න තියෙන එකම දේ ඒකමයි. ජීවිත කාලෙම අපි ඉගෙන ගන්න ඕන දේවල්. එතකොට තමයි මේ කොන්ෆිඩන්ට් කියන එකත් හැදෙන්නේ.
අලුත් දේවල් අලුත් කෑම try කරන එක, අලුත් යාළුවෝ හම්බ වෙන එක, අලුත් දේවල් ඉගෙන ගන්න එක, අලුත් hobby එකක් try කරන එක, අලුත් sport එකක් try කරන එක. මේ හැම දෙයක්ම ඔයාට උදව් වෙනවා ඔයාගේ මේ confidence හදාගන්න. ඉතින් especially girl කෙනෙක් වුණාම අපිට තියෙනවානේ අපේ ජීවිතේ එක දේවල් excite කරන දේවල්. යාළුවෝ ඔයාගේ family එක, hobby එක ඔයාගේ gym class එක ඔයාගේ හැම දෙයක්ම ආරෙම focus කරන ඔයාට hobbies තියාගන්න සහ අලුත් ස්කිල්ස් ඉගෙන ගන්න. මොකද මේක මේ ලෝකෙ දැන් AI මේ හැමදේමත් එක්කම ඉක්මනට හරිම ෆාස්ට්. සමහරට ඔයා දැන් කරන ජොබ් එකක් ඒක තව අවුරුදු 10කින් රිලෙවන්ට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඔයා හිතන්න ඔයාට වෙන ස්කිල්ස් තියෙනවා නම් ඔයාට එතකොට ඒකට ફોකස් කරන්න පුළුවන් නේ. ඔයා හිතන්න ඔයා දැන් ඩිග්‍රී එකක් කරනවා මොනවාරි කරලා ඒ ජොබ් එකක් ගන්නවා. එතකොට සමහරට ඒක රිලෙවන්ට් වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයා ඒකත් එක්කම හොබි එකක් විදිහට බේකින් කරනවා නම් ඔයා හිතන්නේ බේකින් කියන දේ එතකොට ඔයාට උදව් වෙනවා ඔයාගේ අලුත් කරියර් එකට යන්න. you know. තුන්වෙනි එක තමයි මිස්ටේක්ස් කරන්න බය වෙන්න එපා. ඔය මං හිතන්නේ මිස්ටේක්ස් ගත්තාම ලිමිට් එක තමයි කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන එක. ඒක හැරෙන්න මං හිතන්නේ අනිත් ඕනම මිස්ටේක් එකක් ඕකේ. ඔය මිස්ටේක්ස් කරන්න බය වෙන්න එපා. ඕනම වයසකදී මං හිතන්නේ 20 දී විතරක් මිස්ටේක්ස් කරන්න නෙමෙයි 30 දිත් කරන්න 40 දිත් කරන්න 50 දිත් කරන්න. why not? you know. ඉතින් මං හිතන්නේ ඕනම මිස්ටේක් එකක් කරන්න බය වෙන්න එපා. මොකද at the end අපි හැමෝම මැරලා යනවා මේ ලෝකේ. ඉතින් why not? you know. අපි try කර at least ඔයා try කරලා. ඔයා හිතන්න ඔයා business එක පටන් ගන්නවා. හරිද? හැබැයි ඒක ෆේල් වෙනවා. ඒ කියන්නේ ඒක ෆේල් වෙනවා. නමුත් ඔයා එතකොට පටන් ගන්න කොතනින්ද? අර ෆේල් වෙච්ච තැන. එතින් දැන් උඩට තමයි යන්නේ. එතකොට ඔයා අර කරපු මිස්ටේක් එක ඔයා අවොයිඩ් කරලා තමයි යන්නේ ඊළඟ එකට. you know. so මම හිතන්නේ 100% perfectly pass වෙනවට වඩා මොකක් හරි exam එකක් හරි මොකක් හරි දෙයක් ඔයා ෆේල් වෙලා exam එක pass වෙන එක ගොඩාක් ඔයා එක්ස්පීරියන්ස් අරන් යන්නේ අර ඩිරෙක්ට්ලි පාස් වෙනවට වඩා you know. ඒ කියන්නේ ගොඩක් දේවල් තව ඉගෙනගෙන තමයි එතනට යන්නේ. එතකොට නේ මොනවා හරි මේ ඩ්‍රයිවිං හරි මොනවා හරි මම හිතන්නේ ෆේල් වෙන්න ඕනේ. ෆේල් වුණොත් තමයි ඒකෙන් ඉගෙනගෙන යන්න පුළුවන් තව ගොඩක් හොඳට. අපේ තාත්ති ඍණාත්මක කතා කරන එක කරන්න දුන්නෙම නැති දෙයක්. ඒක මම දැන් දකින්නේ මාරම ලස්සන දෙයක්. අපි අනිවාර්යයෙන්ම මේ පොසිටිව් මයින්ඩ් එක තියාගන්න ඕනේ ඕනම සිටුේෂන් එකේ. ඒ කියන්නේ ඔයා හිතන ඔයාගේ දැන් හැමදේම නැති වුණා වගේ ජීවිතේ. නමුත් still believe කරන්න ඕනේ ඉස්සරහට it will be fine. you know. අපිට ගොඩාක් අමාරු ටයිම් එනවා ජීවිතේ හරියට මේ sea waves වගේ. එතකොට මේ හැම අවස්ථාවෙදීම මම හිතන්නේ අපි පොසිටිව් ඉන්න ඕනේ. අනාගතය ගැන ආසාවෙන්. මොකද මේ පොසිටිව් මයින්ඩ් එක ගොඩාක් උදව් වෙනවා මේ self confidence කියන එක හදාගන්න. දැන් හිතන්න සහ ඒක ඔයාගේ වටේ ආශ්‍රය කරන අය බලන්න හරිම පොසිටිව්ද කියලා. නේ පළතුරු දෙකක් එක ළඟ තිබ්බොත් එකක් නරක වෙලා තියෙනවා නම් අනිත් එකක් නරක වෙන්නේ. අන්න ඒ වගේ තමයි මිනිසුනොත්. ඒකින්ද අනිවාර්යයෙන්ම පොසිටිව් මිනිසුන් ආශ්‍රය කරන්න, පොසිටිව් වෙන්න බලන්න. ඔයා ඒ නයිස් එනර්ජි එක පතුරවන්න. මමත් කරපු වැරද්දක් තමන්ට කයින්ඩ් වෙන්න නැති එක. ඒ කියන්නේ hard on myself කියන එක. මම හිතන්නේ මේකත් අපි නතර කරන්න ඕනේ දෙයක්. අපි වටේ ඉන්න බබෙක්ට හරි කාට හරි අපි ආදරය කරන කෙනෙක්ට නරක විදිහට අපි කතා කරන්නේ නැහැ නේ ආදරේ හින්දා. නමුත් ඒකම අපිට කරන්නේ නැහැ නේ. ඒක කොච්චර නරක දෙයක්ද. මුලින්ම මම හිතන්නේ අපිටයි මුලින්ම කයින්ඩ් වෙන්න ඕනේ. මොන මිස්ටේක් එක කරත් it's okay කියලා මොනවාරි දෙකවා ඒක ඔයාට හරියට කරන්න බැයි නම් it's okay. මොකද ටයිම් තියෙනවා අපිට ඒක හදාගන්න. mainly කරන්න ඕන දෙයක් තමයි අපි කයින්ඩ් වෙන්න ඕනේ. මොකද එතකොට සමහරට මුළු ලෝකෙම මිනිස්සු අපිට කයින්ඩ් වෙයි. අපිට කයින්ඩ් වෙද්දී you know. එතකොට හිතන්නේ සමහරලාට අපිට මුළු ලෝකෙම අපිට කයින්ඩ් නැහැ. නමුත් ඔයාට කයින්ඩ් නම් ඒ කියන්නේ that's enough also you know. so මේකෙන් මට කියන්න ඕනේ please be kind to yourself. අපි වෙන කෙනෙක්ට අපි නරක විදිහට කතා කරන්න try කරන්නේ නැහනේ. අපෝ මේමයි කියලා අපි නරක විදිහට කතා කරන්නේ. ඒ වගේම තමයි ඔයාටත් කරන්න එපා ඒක. ඒක පව් ඔයා you know. මොකක් හරි මිස්ටේක් එකක් කරගම ඔයාට කියන්න it's okay. මොකද අපි ඉගෙන ගන්නවා, අපි grow වෙනවා. මිස්ටේක්ස් කරාට okay. ඔයා enough. okay. දැන් ඉන්න ප්‍රමාණය enough. ඔයා improve කරගමු ඉස්සරහට. නමුත් ඒකට නරක විදිහට ඔයාට බනින්න යන්න එපා ඔයා. මම ඉස්සෙල්ලා කිව්වා මම ටීන් කාලේ ස්පෙෂලිම අඩියක් තියලා තමයි හිතන්නේ ඊළඟ මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ ඒ අඩිය තියලා හිතන්නේ මම හිතන්නේ කොන්ෆිඩන්ට් ඕනේ සහ ෆේත් එක ඕනේ තමන් ගැන. ඉතින් මම හිතන්නේ ඒක ඇත්තටම ලස්සන දෙයක්. මට තව ඒක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ඩිසිෂන් එකක් ගද්දී අනිත් අය මොනවා කිව්වත් කමක් නැහැ. මොන ඍණාත්මක විදිහට කිව්වත් කමක් නැහැ. කවුරු මොනවා කිව්වත් ඔයාගේ ඩිසිෂන් එක ගැන ට්‍රස්ට් නම්
that's it. එතනින් එහාට වෙන දේ පස්සේ බලමු. නමුත් දැනට මේ වෙලාවේ ඔයා මොකක් හරි වට කරන්න ඕන නම් බිස්නස් එකක් පටන් ගන්න හරි රටක් මාරු කරන්න හරි මොනවා හරි ඔයාගේ ඩිසිෂන් එකක් ගන්න තියෙනවා නම් ඒක ඔයාගේ gut feeling එකේ කියනවා නම් ඔයා දන්නවා නම් ඒක ඔයාට best decision කියලා please take it. ඔයා individual person කෙනෙක් මොකක් හරි වට වෙනස් කරනවා නම් take it. කවුරුගේවත් ඍණාත්මක දේවල් හිතන්න එපා. වැරදුනොත් අපි එක පස්සේ බලමු. දැනට ඔයාගේ විශ්වාස කරලා ඒ ඩිසිෂන් එක ගන්න. ඊළඟ එකක් තමයි self care කියන එක. මම හිතන්නේ මේකත් ගොඩාක් උදව් වෙනවා. ඔයාව ටේක් කෙයා කරන එක. මම අර කිව්වා වගේ ඔයාට ඔයාව කයින් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ මයින්ඩ් එක, ඔයාගේ ෆිසිකල් ෆිට්නස් එක මේ හැමදේම ගොඩාක් ඉම්පෝටන්ට්. ඉතින් මම හිතන්නේ මේකත් ගොඩාක් උදව් වෙනවා. දැන් හිතන්න ඔයාව කෙයා කරද්දී ඔයාට එක්ක ටයිම් ස්පෙන්ඩ් කරනවා නේ. ඔයා හිතනවා එක්සර්සයිස් කරද්දී ඔයාගේ ෆේෂියල් හරි මොනවා හරි. ඔයා හිතන්නේ ඔයා ඇති වෙනකන් නිදා ගන්නවා. ඒකත් ගොඩක් ඉම්පෝටන්ට්. ඉතින් ඒ වගේ පොඩි දේවල් ඔයා වෙනුවෙන් කරන්න. එතකොට ඔයා ගැන ගොඩක් ආදරේ ඇති වෙනවා. ගොඩක් වෙලාවට මේ අපිට දේවල් කරන තමයි ඇත්තටම අපි ආදරේ ඇති වෙන්නේ ගොඩක් මම හිතන්නේ. thought එකකින් පවා මේ හැම දෙයක්ම උදව් වෙනවා overall ඔයාගේ self confidence කියන එක වැඩි කරගන්න. ඒ කියන්නේ ඔයා room එකකට enter වෙද්දී ඔයාට ඒක කොහොමද කියන්නේ අර අවුරා එක වගේ අර ඒක මිනිසුන්ට තේරෙනවා ඔයා කොන්ෆිඩන්ට් පර්සන් කෙනෙක්ද කියන එක. තමයි මොකක් හරි ඔයා හිතන විභාගය පාස් වුණා හරි මොකක් හරි දෙයකින් ඔයා ඒක වින් කරා නම් ඔයා ඒක සක්සස් වුණා නම් අනිවාර්යෙන් සෙලිබ්‍රේට් කරන්න. මොකද ඔයා එතකොට දන්නවා මේ හැපි තෝට් එක සමහරවිට ඔයාට ඒතර අලුත් දෙයක් කරද්දී ඒකෙදි පාස් වෙලා ඒක අපි හිතමු විභාගයක් හරිද? ඒක පාස් වෙලා එන සතුට එතකොට ඔයා ඉමේජින් කරගෙන ඒක මොටිවේට් කරගන්න ඉඩ තියෙනවා. දැන් හිතන්න ඔයා මොකක් හරි විභාගයක් පාස් කරනවා ඒක සෙලිබ්‍රේට් කරනවා. ඕකේ? එතකොට ඔයා දැන් තව විභාගයක් ලියනවා. එතකොට ඒ විභාගයේදී පාඩම් කරන ඔයාට අර ඔයා සෙලිබ්‍රේට් කරානේ. අන්න ඒ ෆීලිං එක ඕන වෙනවා. එතකොට ඔයාට ඒක මොටිවේෂන් එකක් විදිහට යොදා ගන්න පුළුවන්. සෙලිබ්‍රේට් කරන අනිවාර්යයෙන්ම ඔයාගේ පොඩිම වින් එකක් හරි ඒක ලස්සන දෙයක්. ඒක ඩිවෙලොප් කරගන්න ඕන දේවල්. මොකද අපි දන්නවා අපි දේවල් කරන අපේ බායක තියෙනවානේ අපේ ස්ටෑන්ඩඩ්ස් ඒවා උඩට යනවා නේ. හැම පැත්තෙම අපේ කරන දේවල් අපේ බායක උඩට යනවා. ඒකෝර අපි දන්නෙත් නෑ. සමහරවිට අපි ගොඩක් දේවල් අචීව් කරලා ඇති. ඒත් අපි දන්නේ නැහැ අපි ඒක ඇත්තටම අචීව් කරාද කියලා. ඒක අපිට දැනෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. එතකොටත් ඒක ඔයාගේ self confidence එකට උදව්වක් නෙමෙයි වෙන්නේ ඇත්තටම. ඒක එතකොට අර imposter syndrome වගේ එනවා. මොකද අපිට හැම වෙලේම අර perfect වෙන්න try කරනවා. නමුත් මට මේක කියන්න ඕනේ ඉස්සෙල්ලා මම මුලින්ම කිව්වා වගේ perfect වෙන්න try කරන්න එපා. මේ පොඩි තියෙන දේවල් ඔයා පොඩි ඔයාගේ wins ඒවා සෙලිබ්‍රේට් කරන්න. ඔයා උඩට ඇති ඔයාට තේරෙයි මිනිස්සුන් ගොඩාක් ජජ් කරනවා. නමුත් let them එයාලා කරපු දැන් ඒක දෙයක් තමයි ඔයාත් එක්ක ඉන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ එතකොට ඔයාට තේරෙනවා මොනවා outside වලින් ආවොත් outside මොන negativity ආවොත් ඔයාත් එක්ක kind වෙලා ඔයාට කැමති නම් ඇත්තටම ඒක දැනෙන්නේ නැහැ ඔයාට. ඒ කියන්නේ දැන් හිතන්න ඔයාට නෙගටිව් දේවල් ගොඩක් මිනිසුන් කියනවා. ඕකේ? ඔයා ගැන ගොසිප් කරනවා, ඔයා ගැන ඍණාත්මක විදිහට කියනවා අර දේවල්. හැබැයි ඔයාත් එක්ක kind නම් ඔයාට ඇත්තටම කැමති නම් ඒ මොනවා කිව්වොත් ඒව අදාළ නැති වෙනවා. මොකද අර තමන්ට විශ්වාසය තියෙනවනේ. එතකොට අර මොන නෙගටිව් දේවල් ආවත් මොනවා කවුරු කිව්වත් it's okay. you know ඒක ලස්සන ෆීලිං එකක් මං හිතන්නේ අර අනිත් අය කියන ඒවා ගණන් ගන්න නැතිව ඉස්සරහට යන්න පුළුවන් වෙන එක. so ඒක improve කරගන්නත් මේ self confidence කියන එක ඕනේ. ඒක improve කරගන්න self confidence improve කරගන්න අර මම කියපු දේවල් ගොඩක් උදව් වෙනවා. එතකොට මේ බලන්න හැම එකම හරිම link වෙලා තියෙන්නේ. confidence කියන එක අපි හැමෝම ඉපදිච්ච ගමන් confident වෙලා එන්නේ නැහැ. background එක බලපානවා. හැබැයි බෑග්‍රවුන්ඩ් එකම නෙමේ තමන් දැනගන්න ඕනේ තමන් ඒක ඉම්ප්‍රූව් කරගන්න. බෑග්‍රවුන්ඩ් එකට බනින්න බෑ අපිට. ඒක ලොකු ෆැක්ට් එකක් මේ self confidence කියන එකට. නමුත් at the end self confidence කියන්නේ තමාගේ ආත්ම විශ්වාසනේ. එතකොට ඒකේ responsibility එක 100% ඉන්නේ ඔයා අතේ.
තාම ඔයාට පුළුවන් මේක වෙනුවෙන් වැඩ කරන්න මොනවා හරි 1% ඔයා try කරන්න මොකක් හරි දෙයකින් ඔයා improve වෙන්න. පොඩිම දෙයකින් මම හිතන්නේ කොණ්ඩි පිරෙන විදියෙන් හරි කවන්නේ improve වෙන්න try කරන්න පොඩි දේවල් වලින් මම හිතන්නේ ඒක තමයි ඒක build up වෙලා තමයි fully confident වෙන්න පුළුවන් ඔයාට අනුව. okay මේ confident self confidence කියන එකත් එක එක්කෙනා දකින්න එක එක විදිහට so ඔයාට අනුව fully 100% confident වෙන්න මම හිතන්නේ මේ එදිනදා ජීවිතයේ දේවල් තමයි ඇත්තටම වැදගත්. especially women කෙනෙක් විදිහට ඔයා ඇත්තටම ඔයා ගැන confident නම් මිනිසුන් කැමති නෑ ඔයාට. That's how it is. ඒක ගොඩක් වෙලාවට දකින්නේ හරිම arrogant විදියට, හරි rude arrogant විදියට. ඒ කියන්නේ තමන් ගැන confident නම් තමන්ට හිතෙන දේ ප්‍රකාශ කරනවා නම්, express කරනවා නම් so මේම කරද්දි ඇත්තටම සමාජයේ මිනිසුන් කැමති නෑ ඔයාට. අර එතකොට එයාලා බලනවා ඔයාව humble කරන්න. නමුත් මට කියන්න ඕනේ අපි try කරමු ඒක වෙනස් කරන්න. කෙනාම ඔයාගේ confidence වලට උදව් කරන්නේ නැහැ. මොකද ඒක දකින්නවා ගොඩක් අය ඒක එයාගේ ජීවිතේ threat එකක් විදියට. ඒකේ සමහර අයට ඒක uncomfortable වෙන්න පුළුවන්. දැන් හිතනවා මොකක් හරි speech එකක් කරන්න යනවා. public speaking මොන හරි දෙයක් කරන්න යනවා. මොකක් හරි stage එකක් මොනවා හරි. එතකොට අපි ගොඩක්ම nervous වෙන්නේ මේ මොනවද එයාලා හිතන්නේ. මම වැරද්දක් කරොත් මොනවද එයාලා හිතන්නේ කියලා තමයි අපි nervous වෙන්නේ නේ. ඇත්තටම ගත්තොත් හැම මනුස්සයාගේ ජීවිතේ හරිම බිසි එයාලගේ දේවල්ත් එක්ක ඒකින්ද එයාලා ඔයාලා හිතන තරම් ඔයා ගැන හිතන්නේ නැහැ. ඕකේ? ඒක නෙගටිව් දෙයක් නෙමෙයි ඒක ලස්සන දෙයක්. ඒ කියන්නේ ඔයා ඒවා ඔලුවට දාගන්න එපා වෙන මිනිසුන් කොහොම හිතයිද මොනවා කරයිද කියන එක. මොකද at the end මොනවා කරත් හිතනවා නම් හිතනවා. ඕකේ? ඒක අපිට කන්ට්‍රෝල් කරන්නත් බෑ සහ ගොඩක් වෙලාවට එයාලා හිතන්නේ නැහැ. එයාලට එයාලගේ ජීවිත තියෙනවා. එයාලගේ බිසි ලයිෆ්ස් තියෙන්නේ. ඒක බඩ එකක් කරගන්න එපා මොකක් හරි දෙයක් කරන්න. okay for example ඔයා හිතනවා ඔයාට YouTube channel එකක් හරි මොකක් හරි දෙයක් public කරන්න ඕන දෙයක් කරන්න ඕනේ. නමුත් ඔයා බයයි අනිත් අය මොනවද ඔයාගෙන හිතන්නේ කියලා නේ. ඇත්තටම යාලා තමන්ට බලයි. හැබැයි 2 seconds වලින් පස්සේ ඒක scroll up කරයි. අන්තිමට මම කියන්නම් self confidence කියන එක ඔයා ඉපදිද්දි අරන් එන දෙයක් නෙමෙයි. ඔයාට build up කරන්න පුළුවන්. ඒකින්ද ඔයා focus කරන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන ඒක ගැන තමන්ගේ තමයි responsibility එක. අපි ගැන doubt කරන්නේ නැතුව අපි ගැන ඍණාත්මක කතා කරන එක අඩු කරලා අපිට ඒක සමහරට කරන්න 100% කරන්න නැති කරන්න අමාරුයි. අපි පුළුවන් තරම් try කරමු මේක අඩු කරලා වත් වෙන්න. නාම දේවල් ඉගෙනගෙන මේවා හැම දෙයත් එක්කම අපිට මං හිතන්නේ අපිට self confidence improve කරගන්න පුළුවන්. So yeah ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Bye bye. Take care.